ඇයි යන්නේ නැත්තේ? අපි වගේ ළමයි පන්සල ඔයාගල දැන් ළමයි ඉන්නවනේ. අපි වගේ යනවාද ළමයි පන්සල වලට? අපිට මේක නොතේරුණාට ළමයිට තේරෙන මේක මේ බොරුනේ කරන්නේ කියලා. ඉතින් ළමයි ඊට වැඩි ළමයි දැන් ළමයිට හොයන්න ඕනි වුණාම ළමයි මේක ඉන්ටර්නෙට් එකෙන් හරි කොහෙන් හරි අරගෙන බලනවා මේ කරුණු සංසන්දනය කරලා. මේ අපි වගේ දැන් මේ අර මේ ගිල පෙල්ලි දඟලන්නේ නැහැ නේ මේ වැඳ මේ තියෙන තැන් වලට. ඒගොල්ලෝ මේ තොරතුරු ටික අරගෙන බලනවා මේ මෙහෙම එකක්ද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මේක දැන් ඉක්මනින්ම බලනවා මේගොල්ලන්ට තේරෙනවා මේක කොහොමද මේ කරන්නේ කියලා ෆෝන් එකක් අතට ගන්නකොට. ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා හරි විස්තරය. නෑ ඉතින් දැන් මේ ධර්මයේ කොහෙද දැන් බුදුහාමුදුරුවෝ කියපු දේශනත් එක්ක මේ පන්සල් වල හරි කොහේ හරි හාමුදුරුවෝ කියන දේශනා ටිකයි ඒගොල්ලන් පරිශීලනය කරනවනේ. ඇත්තට දැන් හොයන්නේ නැහැ කියලාද ඔයා හිතන්නේ ඉන්නේ කට්ටිය? නෑ මොම නෙවෙයි මං කියන්නේ වැඩි පිරිසක් හොයනවා දැන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු මේ නිවන පණවිඩය මොකද්ද කියලා බලනවා. ඒ කියන්නේ ඉතින් මේ අපි මේ කරපු ප්‍රාථමික අවුරුදු ගණන් කර හිටපු ටික ඒ ළමයි එතනින් අල්ලන්නේ නැහැ. තව ටික දහයක් යනකොට පන්සල් වලට යන්නෙම නැහැ මෙතන. බලන්න කොහොමද යයිද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් දන්නවා මෙතන කිසිම මේකක් නැහැ කියලා. ඊළඟ පරම්පරා මේ වෙනකොට පන්සල් වලට දාන මානත් අඩු වෙනවා. ඔව්. ඉතින් ඒ වගේම මේක මුළු ලෝකෙම බලපුවාම හැබැයි ඔය දැන් සූදු මහත්තුරු කළු ජාතිකයෝ කොයි ජාතිකයොත් බලනවා මෙතන මොකක් හරි මේ දැන් තායිලන්තයේ බුරුමේ චීනේ ඉන්දියාව දැන් කොහෙද මේ වියට්නාම මේ හැමතැනම මේ බුදුදහම තියෙනවනේ. හරි ඥාන නෙමෙයි පහන් කණේ නිවෙන්නේ පතලියව සංනාන්සේ යා සෑහෙන ඉංග්‍රීසියට දාපු පොත් තියෙනවා දැන් ඒවා පරිශීලනය කරන්නේ ගොඩක් සුදු ජාතිකයන් අතර. ඔව්. ඕකෙන් එයාත් එනවලු සෑහෙන. මොකද ඒකේ සත්‍ය කියලා තියෙන්නේ හොඳට. ඔව්. හරි අර මේ කටකරුන්දේ ඥාන. කටකරුන්දේ ඥාන. ඔව්. ඒක තමයි ඉතින් ඒ පොත් පරිශීලනය කරන දැන් ළමයි බලන්න එතනින් අල්ලන්නේ. දැන් බලන්න කෝෂෝ. ඉතින් නිවන් දැකපු කට්ටියනේ. ක්‍රිෂ්ණමූර්ති. නිවන් දැකපු කට්ටිය ඉතින්. ඒගොල්ලෝනේ පොත් ලියන්නේ. ඉතින් ලියලා දැන් ඔය කියපු කතා එළියට අරගෙන දැන් බලපුවාම තියෙන්නේ ඔය. රමණ මාස්ටර්. ඒගොල්ලන් මේ ඉතින් ඒගොල්ලන් කළා දැම්ම විස්තර ටික එළියට දැම්ම ඉවරයි කතාව. ඉතින් මේ කෙල දැන් අපි උනේ කියත් මේ අපි දැන් අපිට දැන් මේ හිටපු තැන අපිට අමතක වෙලා තියෙන්නේ. අපටත් නිවෙන්න ඕනේ. දැන් ක්‍රමයක් දන්නේ. ඉතින් මේක හැමතැනම අපි පිච්චෙන තැනකනේ අපි ඉන්නේ. ඉතින් අපිට කැමති නැද්ද අපි නිමා ගන්න? දැන් මේ නිමා ගන්න නෙමෙයි දඟල විදින්නේ. ඉතින් නිවන ක්‍රමේ දන්නේ. ඉතින් නිමෙන්න ඉතින් අපි ඉතින් නිමෙන්න නම් ඉතින් මුල් තත්ත්වයට යන්න එපා අපි. ඒකයි දැන් වෙලා තියෙන ධර්මදේශන උදේ ඉඳන් රැ වෙනකන් කිව්වට මේ නිවැරදි පණිවිඩය හම්බ වෙන්නේ. අන්න හරි. දැන් හඳුර කෙනෙක් විරෝධා ධර්මදේශනා කියන්නේ සම්මුතියට ඒකයි. අනිත් එක මල්ලි මේක ඇවිල්ලා සියුම් පරීක්ෂණයක් මේක. ඉතාමත් සියුම් මේක පෙන්වන්න බෑනේ අදලා පෙන්වන්න බෑ. කියන්න විතරයි පුළුවන්. ඒක එයාගේ මනසට අහු වුණොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. බලන්න බුදු කෙනෙක් මේ ස්වාමීන් වහන්සේලාට අදටත් වළංගු වෙන්නේ. ස්වාමීන් වහන්සේලාට වෙනම දානමාන දීලා සිවුරු පිරිකර ඔක්කොම දීලා ඒ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ මේ බාහිර වැඩ වලින් ඔක්කොම නිදහස් වෙන්න මේ පරීක්ෂණයට සූදානම් වෙන්න. දැන් මේ පරීක්ෂණය එච්චර බැරෑරු මේක. හැබැයි මේක ගිහියන්ට කරන්න පුළුවන්. ඉස්සරත් ගිහි කට්ටිය ඇත්ත තරම් මේක කරන්න ඇති. අපි දන්නේ නැහැ. හැබැයි මේක ස්වාමීන් වහන්සේලා නම් කළානේ. ඒ කියන්නේ දැන් මේ බාහිර දේවල් අහක් වුණාම මේක පටන් ගන්න හරිම ලේසි නෙති. අපි දැන් දුක් විඳ දැන් මේ ගෑනු දරුවෝ පෝෂණය අතහැරලා ආපු අය තාම එකතන ඉන්නේ. ඔව්. ඒක තමයි ඒකේ වාසනාවත් කරකෙන්න ඕනේ ඉතින් මේකට ටිකක්. නේ? නැත්නම් අපි හිතුවට එහෙමත් බෑ ඉතින්. ඉතින් සමාජලට ඒගොල්ලන්ගේ මොකක් හරි ඇති ඉතින් නැත්නම් ඔය කොයි වෙලාවෙද දන්නේ නැහැනේ මේක ක්‍රියාත්මක වෙන්නේ. සුදුසු තැන ඉන්නවනම් කොයි වෙලාවෙද දන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ.
හැබැයි හිටගත්ත තැනත් ඉතින් ලොස් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. සමහරවිට මේ ඉතින් ගුරුවරු ළඟම අතපොත ගගා ඉන්න මිනිස්සුන්ට මේක ටක් ගාලා කොයි හරි කන වැටුණොත් ආයෙ අතෑරෙන්නේ නැහැ. අර යතුරු හොයපු කතාව වගේ තමයි. දන්නවනේ යතුරු හොයපු කතාව. කෙනෙක් කරුවලේ බයිසිකලේ ගමනක් ගිහිලා. මගෙන් යනකොට මෙයාට දොට්ට යන්න ඕනි කමක් වෙලා තිබිලා බයිසිකලේ නතර කරලා මෙයා දොට්ට කල්ලේ උරිලා ආපහු ගිහලා බයිසිකලේ ස්ටාර්ට් කරගෙන යනකොට යතුරු වැටිලා. අපි එහෙම කියලා හිතමුකෝ. ඊට පස්සේ දැන් යතුරු නැතුව මෙයාට ගමන යන්න බෑනේ. ඊට පස්සේ අර පහනක් මේ ලයිට් එකක් ඉස්සරහට ගිහලා හැමතැනම හොයනවලු මේ යතුරු. තියෙන ලයිට් එකක් පත්තු කරලා තියෙන තැනක ගිහලා ලයිට් එකක් හොයනවලු. කෙනෙක් ඇවිල්ලා අහනවලු ඇයි ඔයා මෙතන මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මම බලන්නකො මේ බයිසිකලේ යතුරු මෙහෙම වුණා. මම ඉතින් යතුරු තමයි මේ හොයන්නේ කියලා. ඊට පස්සේ කොතෙන්ද වැටුනේ කියලා අහුවලු. වැටුනේ නම් මෙතන නෙවෙයි අන්න රතන තමයි වැටුනේ. මං ඉතින් මෙතන හොයනවා කියලා. ඔව් එළිය තියෙන තැන මං හොයනවා කියලා. ඉතින් ඔයා වැටිච්ච තැන හොයන්න එපා කියලා. නෑ එතන එළිය නෑනේ ඒක නිසා තමයි මම මෙතන හොයන්නේ කියලා. ඒ වගේ දැන් මේ මිනිස්සයා අර කරුවලේ හරි ගිහිල්ලා නිකන් අතපොතක ගහරි ඉඳලා තිබුණා නම් අරක පැටලිලා හරි අවු වෙනවා. දැන් මේක මෙතන ඉතින් හොයවට ජීවිතේටවත් මෙයාට හම්බෙන්නේ නැහැ. නැත්නම් ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. යතුරු හොයවුවා වගේ කියලා. කනාවකට හරි මෙතන තියෙන තැන අතපොතක ගා ඉන්න එපා. කරුවලේ හරි ඉන්න ඕනේ එතන. එතන අතක ගා. එතකොට මේක වැරදිලා හරි පැටලිලා හරි එන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම කරනවා. අපි බලමු. ඉතින් ඒ කට්ටියටත් මේ ඉතින් මාර්ගයට එන්න ඉතින් කොහෙන් හරි මේ කරන පිනක් හරි උපකාරී වෙන්න ඕනේ ඉතින් නේද? ඔක්කොම ඉතින් මේ ගිනිපත් වල ඔක්කොටම මේක ඉතින් දැන් අවශ්‍යයි වෙලා තියෙන්නේ. තාම ඉතින් මේ සම්මුතිය සමහර කට්ටිය හොයා ඉන්නවා වෙන වෙන දේවල්. අරවා මේවා පස්සේ ගිහිල්ලා ඉතින් මේක තේරෙන්නේ කීප දෙනෙකුටම විතරයි. ඒ කියන්නේ මේ මොන හම්බුණත් කිසිම සැනසෙල්ලක් නැහැ කියලා උඩින්ම සමහර කට්ටියට තේරෙනවනේ ඉතින්. නැත්තම් ඔය සමහර ඔය අවුරුදු 22 23 කැම්පස් කොල්ලෝ ඇවිල්ලාම ඉතින් මහාන වෙන්න හරි අදහස් කරයි නේ. සතුට තියනවා කියලා තුනට හැබැයි එතන නැහැ කියලා දැනෙනවා. ඒ වුණාට මෙතන ඉන්නත් බෑ ඒගොල්ලන්ට. අපෝ පණින්න තියෙන්නේ අරහේ තමයි එළිය පේන්නේ එහෙනේ. එකයි වැඩේ. ඔව් මේ ඉන්නකොට හිතනවා මේ මොකක්ද මේක නිකන් ඒකාකාරී ජීවිතයක්. අන්නයි. හැබැයි ඒකාකාරී ජීවිතේට වටලා තියෙන මේ මැදුම් පිළිවෙතට වැටෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේලා ඒක මේ අර ඒක වැටේ පාද ගන්න උනන්දු වෙන්නේ නැහැ. ඔව් අන්න හරි. දැන් ගොඩක් ඉන්නරනේ වෙන්නේ ෆෝන් ප්‍රශ්නේ. ඔව්. ෆෝන් එක ඉතින් පැය භාගයකට අතට ගත්තා කියන්නේ ආයෙ ඉතින් මේ නිහඬ වෙන්නේ කොහොමද ඉතින්? උන්නාවුරු බලන්න. ඉන්න රඟපෑම ගැන අවබෝධයක් තිබුණා කියලා. ඔව්. තියෙන්නම ෆෝන් එක ඔය. අවබෝධයක් ලැබුවා නම් ෆෝන් එක නම් පාවිච්චි කරන්න පුළුවන්. ලබනවා ලැබපු විදියක් කියන්න ඕනේ නේද? ඔව් එහෙම කියන්නේ. එහෙම කියන්නේ මේ දවස් දෙකෙන් මේක ලබන්න කියන්න බෑ. මේකට මේ කටු ටිකක් තියෙනවා කාණ්ඩත් ආයි. එහෙම පැත්තක් ඉතින් තියෙන. කතා කරන්න කියන්න පුළුවන් කට්ටියට. දැන් සමහරව නිවන් දැක්කා වගේ කියලා මේ රටෙන් භාගයක් අනාථ කරලා තියෙන්නේ. කවි කියලා ඉතින් මිනිස්සු අවුවිලා ඉන්නේ නේද? පහුවෙද මිනිස්සු. මන්නම් කියන්නේ මේ මිනිහෙක් දන්නේ නැත්තම් මේ කට වාගෙන ඉන්නේ. බාහිර කහඳුරුගේ පස්සේ කියන්නේ කාලේ මිනිස්සු. මේ මිනිහෙක් දන්නේ නැත්තම් මේක දන්නේ නැහැ කියලා කියන එක හොඳයි. නැත්තම් මේ අර එහෙනම් අර ආණ්ඩේන එකගේ මේ ඇස් දෙක පොට්ට කරලා දැම්මා වගේ. ඌ ඉතින් ආයි ජීවිතේටවත් මිනිහා එතනින් අයින් වෙන්නෙත් නැහැ. මිනිහා ඒක කර තියා ගන්නවනේ. පව් ඉතින්. ඒ මනුස්සයාට කරන්න පුළුවන් ආය උඩම තමයි ඒ කරලා තියෙන්නේ. ඒ ඉතින් ඒ මනුස්සයාට ඉතින් ඇස් දෙක අන්ත කරාට පස්සේ මුළු ජීවිතේමත් ඉවරයි ඉස්සරහා ජීවිතත් ඉවරයි. ඒ වගේ වෙන්න තියන්න හොඳ නැහැ. එහෙම තැනකට දැනගත්තත් කියන්නේ ඕනේ අයියෝ අපි නම් දන්නේ නැහැ කියලා කටපාගෙන ඉන්නේ. නේ? දැන් මේ කරුණු කියන්නේ දැන් මේ
මේකනේ ඇත්ත ධර්මය අනිත් එකාට සිසිලස දෙන්න ගිහිල්ලා එමිනියාගේ තියෙන ටික කඩා වඩා ගන්න මේ ධර්මයේ කිසිම තැනක එම එකක් බෑ කරන්න. කොහොමද කරන්න තියෙන්නේ? අනිත් එක මේ බුදුහාමුදුරුවෝ දෙන්නේ දැන් මේකේ කියනවා නැති ගුණයක් කියන්නත් බෑ ඉතින්. නැති ගුණයක් කොහොමද කියන්නේ ඉතින්? එයාටම නේ කවිල හිටින්නේ. නැති ගුණයක් ඉස්මතු කරලා ඉවරලා දීලා ඉතින් මම ඒ දෙන්නෙත් ඉතින් අර මොන හරි ගන්න බලාගෙනනේ. මොනවා ගන්න තියෙන්නේ ඉතින් මිනිස්සුන්ගේ? ඊන එකක් ධර්මයට දෙන්න තියෙන්නේ. නේ? බලන්නකෝ අපේ ලොකු හාමුදුරුවෝ මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන උගන්වනවට ප්‍රායෝගික පැත්තෙම තුරු කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. වැඩ කටයුතු සේරම කරන්නේ එහෙමනේ. හැබැයි ඒක දන්නේ නැහැ ඉන්න කට්ටිය. ලොකු ගැඹුරින් කල්පනා කරපුවාම ඒක හඳුරු කරන්නේ ගැඹුරු පැත්තකින් නිකන්. එහෙනම් ඒක කාටවත් දැනෙන්නේ නැතුව දැනෙන්නේ හොඳ ප්‍රඥාවන්ත. ඔව්. ඒකම වෙන්නේ නැත්තම් ඉතින් ඔක්කොම දාන මාන් ටික ඔක්කොම වෙලා දීලා එක තැන ඉන්න කියලා එක කාමරය ඇස්සේ ඉන්න කියනවා. එකාට මේවා කරන්න දැන් තියෙන එක අනිත් එකාට මාරු කරගන්න කියලා දෙනවා. අපි රණ්ඩු වෙන්න දෙන්නේ නැහැ නේද? දැන් මේ අපි අදිනවා කියන්නේ ඉතින් පැත්ත ඉවරයි. ඔක්කොම අනිත් පැත්තට යන්නේ. නැත්නම්